තේරෙනවනේ මොකද කියන්නේ කියලා. සුද්ධ වශයෙන්ම කොරියාවේ ජනිත වුණ සංඛ්‍යා. ඒවට තමයි කියන්නේ මොකද්ද? සුද්ධ කොරියානු සංඛ්‍යා. ඒවා කොරියන් අයමයි හොයාගෙන තියෙන්නේ. පාවිච්චි කරන්නේ කොරියාව තුල විතරයි. හරි? එතකොට අපි ඔය කියන ඉලක්කම් නැත්නම් සංඛ්‍යා ක්‍රම දෙක ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. මොකද ඔය දෙකම කොරියාව ඇතුලේ පාවිච්චි වෙන නිසා දෙකම විවිධ අවස්ථාවල් වල විවිධ විදිහට තමයි පාවිච්චි වෙන්නේ. එතකොට විභාගෙට අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නයකට ඔය සංඛ්‍යා ක්‍රම වලින් එක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එනවා. ඊට වැඩි නිසා එකක්වත් නැහැ විදිහට තියෙන අවස්ථාවක් නැහැ. හරි? ඒක නිසා මේක හොඳට ඔළුවට දාගන්න මුලින්ම එතකොට පොඩ්ඩක්වත් අපහසු වෙන්නේ නැහැ. එහෙනම් මාතෘකාව ලියාගන්න අංක 1 චීන අරාබි සංඛ්‍යා. අපි දැන් ඉගෙන ගන්න යන්නේ ඉස්සෙල්ලම චීන අරාබි සංඛ්‍යා ගැන. පොඩි දෙයක් කරන්න තියෙන්නේ ඔයාගේ පොතේ රූලක් කරන රූලක් 1 2 3 4 කියලා මේ විදිහට ඉලක්කම් දාගෙන යන්න 10 ඉලක්කමට යනවා. ඊට පස්සේ අපි සංඛ්‍යා ටික එක විදිහට ලියාගෙන යමු. හරි. මේ වචනේ වට කියන්න පුළුවන්ද? මොකද්ද මේ? ඉල් කියන්නේ මොකද්ද? 1. චීන අරාබි සංඛ්‍යා ක්‍රමයේ අංක 1ට කියන්නේ මොකක් කියලාද? ඉල් කියලා. ඉල් කියන්නේ 1. 2ට මොකද්ද කියන්නේ? ඊ. 3 නම් සම්. දැන් කෙනෙක් ඉන්නවා නම් මේ වචනේ කියව ගන්න බැරි කෙනෙක් වරන් ඇතුලේ උච්චාරණය ලියා ගන්න. ඉල් ඊ සම්. ඉල් ඊ සම්. ඉල් ඊ සම්. 4ට අපි කියනවා සා කියලා. ඉල් ඊ සම් සා. 5 ඕ. 6 යුග්. ඉල් ඊ සම් සා ඕ යුග්. ඉල් ඊ සම් සා ඕ යුග්. 1 ඉල් 2 ඊ 3 සම් 4 සා 5 ඕ 6 යුග්. හරි? දැන් ඉලක්කම් 6ක් ගන්නවා අපි. ඉල් ඊ සම් සා ඕ යුග්. ඉල් ඊ සම් සා ඕ යුග්. ඉල් ඊ සම් සා ඕ යුග්. හරි. මම ඉස්සරහට යන්නද? ආද? හරි. ඊළඟට 7. 7ට අපි කියනවා චිල්. 8 තල්. 9 ගු. 10 සිත්. ඔයාලා මේක තනියම උච්චාරණය කරගන්න බැරි නම් සිංහලෙන් වරහන් ඇතුලේ උච්චාරණය ලියා ගන්න තැනට. මොකද අලුත් අය තියෙන නිසා මම කියන්නේ 7 චිල් 8 පල් 9 ගු 10 සිත්. චිල් පල් ගු සිත්. චිල් පල් ගු සිත්. හරි? එතකොට චීන අරාබි සංඛ්‍යා ක්‍රමයෙන් 1 ඉඳන් 10ට යනකම් කියන්න